ඔහායෝ ගොසයිමස් මිනසාන්. අද මගේ නිවාඩු දවසක්. ඉතින් මම අද යනවා මගේ ඩේලි රූටින් එකේ පොඩි වැඩ ටිකක් කරගන්න. ඒ තමයි මගේ ෂූස් හොදගන්න ලොන්ඩ්‍රි එකට යනවා. ගෙදර තියෙන වොෂින් මැෂින් එකේ හොදගන්න බෑනේ. හින්දා මේ මොකද හේතුවත් වේල ගන්න බෑ. වේලන්න කියන්නේ අර ඩ්‍රයි මොඩ් එකේ මේ අර ලොන්ඩ්‍රි එකේ තියෙන ඩ්‍රයි මැෂින් එක වගේ අපේ ගෙදර එකෙන් එක හරියට වෙන්නේ නැහැ. ඒ හින්දා මම ලොන්ඩ්‍රි එකට යනවා මේක වේල ගන්න. මට yen 200ක් වගේ තමයි යන්නේ වේල ගන්න වැඩේට. මේ ඒ වැඩේ කරලා හැමම අපි අද බලමු ලෝසන් එකේ අපිට අඩුවට මොනවද ගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ලන්ච් එකක් හෝ බ්‍රෙක්ෆාස්ට් එකකට අඩුවට කන්න පුළුවන් කෑම වර්ග මොනවද කියලා බලන්න ලෝසන් එකට යමු. එහෙනම් අපි වැඩේට බහිමු. හොඳයි එහෙනම් මම දැන් ලොන්ඩ්‍රි එකට ආවා. එහෙනම් දොරත් මට විවෘත වුණා. මම සෙරෙප්පු දෙකක් දාන් ආවා. මට දාන්න සපත්ත දෙකක් නැහැ මම ඔක්කොම අරන් ආවා. එසේනම් මම කොළ පාට සෙරෙප්පු දෙක දාලා මගේ දෙක මෙතනින් තියලා මං යනවා මෙන්න මේ මැෂින් එකට. එන්න කිරිහල වැඩේට බහිමු. ඉතින් මේගොල්ලෝ කියන විදිහට පොඩි ළමයින්ගේ සපත්තු නම් මේකේ තියෙන යට රැක් එකට දෙක දෙක දාන්න පුළුවන්. හරි. අපි ලොකු ඒවානේ. ලොකු ඒවා දාන්න බෑ. මම පොඩි ෆ්‍රයි එකක් දෙනවා පුළුවන් කියලා. ඒතකොට එන්ජින් එකේ වට නැත්තම් 200ක් යනවා. ඕකේ. ඉතින් සල්ලි දාලා වැඩි පටන් ගමු. ජීන්සියක් වගේ නේද අමාරුයි. වැඩි ආරම්භ වුණා. විනාඩි 20යි කියලා. ඉතින් ෂූස් දෙක වේලලා තමයි මම මෙහෙම ඉඳගෙන ඉන්නවා. ඔයාලට පේන හැටියට මේ අපේ පොඩි ලොන්ඩ්‍රි එකක් මේකේ. මේ ජපානයේ තියෙන චූටි ලොන්ඩ්‍රි එකක්. මෙන්න මේකේ තමයි මගේ සපත්තු වේලෙන්නේ. විනාඩි 18ක් තියෙනවා තව. හොඳයි නේද? ඉතින් අපිට ඇඳුම් වේල ගන්න අමාරු වෙලාවට NC-යක් දාලා මේ වැඩේ කරගත්තා කියන්නේ. ඒක හරි වටිනවා. අපි හෙට ලෝසන් එකට ගිහින් ඉතුරු වීඩියෝ එක බලමු. සපත් වේලගෙන කරලා ආයෙ ඉතින් මිත්‍රෝනි මගේ ෂූස් වේල අවසන්. එක එන්දියක් දාලා සමහර දෙක වෙල්ලක් කියලා ගත්තා. වැඩිකොට අවුලක් නැහැ. සීනම් ලෝසන් එකට යමු. මට අද ලෝසන් එකේ කරන්න තියෙන්නේ මම ෂෙයින් එකේ දාගත්ත ඕඩර්ස් වගේක් තියෙනවා මේ. ඒක මේ දාගන්න ඕනේ මොකද මම බෑග් එකක් ඕඩර් කරලා තියෙනවා. තව ඉන්ඩෝ ස්ලීපර්ස් දෙකක් ඕඩර් කරා. ඒ දෙක ගන්න නම් මම පේමන්ට් එක කරන්න ඕනේ ෂෙයින් එකේ. ෂෙයින් එකට මේ පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් ලෝසන් එකෙන් කරන්නේ මොකද වීසා කාඩ් එකක් නැහැ නේ මේ. ඔන්න ඉතින් මම ලෝසන් එක කරා පැමිණියා. ඉතින් බලමු. ඉස්සෙල්ලාම මෙන්න මේ මගේ සපත්තු ටික මේ මෙතනින් තියලා යනවා. මේකත් අරන් ගිහින් යන්න බෑ ඔය වැඩේට. මුලින්ම ෂෙයින් එකේ වැඩේ කරලා ඉමු. දැන් මෙතනින් එහාට
මට වීඩියෝ කරන්න බෑ මට මොකද මගේ ෆෝන් එක ඕන වෙනවා. පාස්පෝර්ට් එක බලන් ඉන්න. එහෙනම් සල්ලි රෙඩි. මම වයිඩ් එකට දාගත්ත ක්වොලිටි අඩුයි. බිල් කරගන්න තියෙන්නේ.ありがとうございました。あ、はい。ありがとうございました。Senang ready. මම ඔයාලට කිව්වනේ අර මං කැමති ඩ්‍රින්ක් එකක් තියෙනවා කියලා. මං කැමතිම ඩ්‍රින්ක් එක තමයි මෙතන තියෙන මේ බබල් ටී එක. මේ එකපාරක් try කරලා තියෙනවා. දැන් මම මේක try කරන්න හදන්නේ. ඔක්කොම කලින් මේ ටික බෑග් එකට දාගන්න ඕනේ. අනුහස්පවෝද කියලා තියෙන වැරදි නම. මගේ ඊළඟ කාර්යය තමයි PayPay එක top up කර ගැනීම. ඉතින් මේ වැඩේට මට දැන් ඕන වෙනවා මගේ barcode එක. So මම වැඩේ දැන් ආරම්භ කරන්න කලින් මට ෆෝන් එක ඕන වෙනවා. ඉතින් ෆෝන් එක ඕනේ කියන්නේ මට වීඩියෝ එක නවත්තන්න වෙනවා. හරි දැන් ෆෝන් එක ඕන වෙන්නේ නැහැ. වැඩේ හරි කනෙක්ට් කරගත්තා. මම දැන් පොඩි ගානක් දාගන්නවා. මොකද මට PayPay එක top up කරගත්තාම හරිය ලේසි payment කරගන්න. Receipt. එලකිරි දැන් මට මගේ PayPay එකේ යෙන් 1000ක් දාගත්තා. දැන් මට ගන්න ඕන දේවල් කෙලින්ම කැෂියර් එකට යන්නේ නැතුව කෙලින්ම තනියම පේමන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් ඒක මට ලේසි. සෝ එහෙනම් දැන් මට ඕන මේ ඩ්‍රින්ක් එක ගන්න. මම ආස ඩ්‍රින්ක් එක මේක බබල් ටී එකක්. මේක හරි රහයි. මේ මම පොඩ්ඩක් මේක try කරලා බලනවා. මේක මම කලින් මේක බීලා නැහැ. මම මේක තමයි කලින් අරන් තියෙන්නේ. හැමදාම එකම ගන්න නැතුව පොඩ්ඩක් වෙනස් එකක් try කරලා බලනවා. මේක හොඳ වුණොත් මම දිගට මේක ගන්නවා. එසේනම් අපි යන්න. ඔයාලට කියන්න ඕනේ චොක්ලට් වර්ග මෙන්න මේ චොක්ලට් එක මාර රහයි. 225යි ලෝසන් එකේ නම් පොඩ්ඩක් ගණන් වැඩි. සුපර් මාකට් එකකින් ගත්තොත් දැන් ගණන් අඩුයි. ඒ වගේම ස්නැක්ස් වර්ග ස්නැක්ස් වර්ග නම් ඔය වගේ තමයි ගණන් යන්නේ. සුපර් මාකට් වල මේවත් ගොඩක් ගණන් අඩුයි. ඕකේ මම දැන් PayPay එකෙන් කරගන්න එකේ වාසිය කොහොමද කියන්නේ. මෙතනින් barcode payment කියන එක select කරා. අපිට වුණ item එක මේ විදිහට scan කරගමු. ඒතර මෙතන ගාන වැටෙනවා. ඊට පස්සේ මේක තිබ්බ තැනින් මේ විදිහට තියෙනවා. now red button. දැන් මොන මගුල කරන්න ෆෝන් එක ඕනේ. barcode එක scan කරගත්තට පස්සේ මේ විදිහට receipt එක එනවා. ඉරෂ්‍ය. ඔෂිහරයි හෝ ඉස්සත් ටෙස්ට් එක පොඩ්ඩක් අපි ගියා. මගේ සපත්තු දෙක තියෙන ඇති නේද එලි. බයින්ඩ් දෙයක් නැහැ මේක ජපානයේ මල්ලි. මේ ඉතින් හොරු නෑ කියන්න බෑ. මේ හැබැයි අපේ ජපානයේ ඒවා ගොඩක් අඩුයි. මේ මිනිස්සු නීතියට බයයි. ඒ හින්දා
මේ වගේ දේවල් වෙනවා අඩුයි ගොඩක්. නීතියට බය හින්දා. එහෙනම් මම බබල් ටී එකක් එන්ජොයි කරන්නයි හදන්නේ. මම වැඩි කෑ ගැහුවේ නෑ ලෝසන් එක ඇතුලේ කෑ ගහන්න බෑනේ. වඩා මේක රහයි කලින් ස්ට්‍රෝබෙරි එක බීලා තිබ්බා මම ආයි ස්ට්‍රෝබෙරි එක ගන්න නැහැ කියලා හිතුවා මේක බිව්වට පස්සේ මේක වරු ලංකා ගන්න බලන්න නම් ඒක දෙකෙන් වැඩි කරන්න. දැන් මේ වගේ එකක් ගන්න එක මට වුණා එක්ස්පෙන්සිව් වැඩක්. හැබැයි මම කාලා බීලා නැති දේවල් වල මම වියදම් කරන්න ලෝභ නැහැ මොකද මේ ඒකේ අවුලක් නැහැ මම ගාගෙන විදියට. තමන් කරපු නැති දේවල් නේ try කරන්න. ඒ විදිහට කරනකොට ඉතින් ග්‍රහණයක් තමන්ට පේන්න බැරි ඒවාත් අහු වෙනවා. ඒක normal. හැබැයි ඔය වස්තරේ හොඳ ඒවා හම්බෙනවානේ. හොඳ ඒවා හම්බුනහම දන්නවා එතකොට මොකක්ද මෙතනින් හොඳ කියලා. එතකොට අර money waste එකක් වෙන්නේ නැහැ නේ. දැන් මේක හොඳයි. ඉතින් මම ඊළඟ පාර ගන්නකොට බය නැතුව මේක ගත්ත හැකි. මම දන්නවනේ මේක රහයි කියලා. එසේනම් මිත්‍රෝනි මම පෙන්නන්නයි දවල්ට කන්න පුළුවන් දේවල් මොනවද කියලා ඒගොල්ලන්ට මේක තමයි මට පෙන්නන්න පුළුවන් උනේ. ලෝසන් එකෙන් ඇත්තටම මේක කන්වීනියන්ස් ස්ටෝර්ස් නේ. පැය 24 පුරාම මේව ඇරලා තියෙන්නේ. මෙහි දින 365ම නිවාඩු දවස් කියන්නේ මෙයාලට. මෙයාලා නිවාඩු දවසේ පැය 24 පුරාම මේ ඇරලා තියෙන්නේ. ඉතින් මේ සර්විස් එක වෙනුවෙන් මේගොල්ලෝගේ ගාණ චුට්ටක් වැඩි. ඒක සාධාරණයි. බොරු වියදමක් කියලා මම දකින්නේ නැහැ. මොකද මම පාන්දර 3ට ආවත් මෙයාලා ඇරලා තියෙන්නේ. ඕන වෙලාවක බඩුවක් කරා යන්න පුළුවන් මේකකට. ඉතින් මේ සර්විස් එක වෙනුවෙන් අපි මේකේ ගාණ මේලා තියෙන මේ ප්‍රොඩක්ට්ස් වල ගාණ පොඩ්ඩක් විතර වැඩි. ඉතින් දවල්ට හදිස්සියකට වඩා කන්න සුපර් මාකට් වල තමයි මේ ගොඩක් ගණන් අඩු. මේ හදිස්සියකට කන්න තැනක් නැතිම වුණොත් තමයි සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ වගේ තැනකට එන්න කියලා. ඉතින් ග්ලෝසන් එකට. එහෙම ගණන් වැඩි කියලා ගොඩක් ගණන් නැහැ. 100ට 8ක් 10ක් වගේ අනිත් තැන් වලට මේ සුපර් මාකට් එකට වඩා මේ ගාණ වැඩි. ඉතින් ඒ හින්දා මම මේකේ ෆුඩ් රිවිව් එකක් පස්සේ ගේන්න මට මේ වෙලාවේ දවල් කෑම එකක් කන්න තරම් එහෙම උම්මනාවක් නැහැ මේ ගෙදර උයලා තියෙන හින්දා මම. ඉතින් අපරාධෙට වියදම. ඒ හින්දා මම අදට මේ බබල් ටී එකක් වලට පෙන්නේ මේක ජපානයේ ඉන්න කෙනෙක්ට තමයි ඉතින් මේක try කරන්න පුළුවන් මේක මරු. මේ ඉතින් මම අද බ්ලොග් එක ඉවර කරනවා. මොකද මේ මට තව වැඩ වගේක් තියෙනවා. ඉතින් හවසට බයිතෝ එක ගහන්න යන්න ඕනේ. අර බයිතෝ ඒක කරලා ඊට පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා හෙට දවසේ වැඩ කටයුතු වලට හැස් තියෙන්න ඕනේ. ඒ වැඩත් එක්ක මම මේ හදිස්සිය තමයි මේක ගියාම මේ සතියේ බ්ලොග් එකක් දාන්න බැරි වෙන හින්දා තමයි මම මේක හරි කරේ. මෙන්න මේක නම් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා ඔයාලට. සපත්තු විතර ගන්න. ඒක ඔයාලට විතර නෙවෙයි මටත් වැදගත්. මේ එහෙනම් මම ෂෙයින් එකේ ඕඩර් එකක් දාන්න හිටියත් ඔයාලට පෙන්නලා බබල් ටී එකකුත් අරගෙන ඒක බීලා ඒකත් පෙන්නලා වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා මම කියනවා. එහෙනම් ඊළඟ පාර බ්ලොග් එකට මොනවද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒක කොහොම හරි කරමු. එහෙනම් අපි යනවා. බයි.